ලංකාවටම ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් ගන්නන්නේ අපි විතරයි. නෑ අද මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි. ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියලා කියන්නේ 1800 1900 කියන කාල සීමාව ඇතුළත ආරම්භ වුණේ නැත්නම් ඔරිජින් එක විදිහට අපිට සලකන්න පුළුවන් ට්‍රේඩින් මෙතඩ් එක. ඉතින් මේක 1980 1990 කියන කාල සීමාවෙදී ගොඩක් දුරට ලෝකීය ට්‍රේඩර්ස් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. රිටේල් ට්‍රේඩර්ස්ලා ඇඩැප්ෂන් එක මේකට එන්න පටන් ගන්න 2010 වගේ කාලේ ඉඳලා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 10 15 ඇතුළත ගොඩක් රිටේල් ට්‍රේඩර්ස්ලා මේකට ඇඩැප් වෙලා ඉන්නවා. ලංකාව ඇතුලේ මේක පහුගිය අවුරුදු 5 6 ඇතුළත ගොඩක් ජනප්‍රියයි. මේ වෙනකොට ගොඩක් ට්‍රේඩර්ස්ලා ඕඩර් ෆ්ලෝ හරහා ට්‍රේඩින් කරනවා. ඉතින් ඇත්තටම ඔයාලා ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් ඉගෙන ගන්න ආසයි නම් මෙන්න මේ දේවල් ගැන ඔයාලට self study කරන්න පුළුවන්. මොකක්ද ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියලා කියන්නේ? ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කියලා කියන්නේ සරලව ගත්තොත් මාකට් එකේ වැටෙන real buy sell orders analyze කරන එක. ඒ වගේම ඔයාලා මෙතනදී ඉගෙන ගන්න ඕනේ footprint chart එකක් create කරන විදිහ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් SMC trade කෙනෙක් නම් ඔයගොල්ලෝ fair value gap එකක් මාක් කරන ඔයාලට පේන විදිහට gap එකක්. ඉතින් ඔයා footprint chart එක read කරද්දී ඔයාලට පුළුවන් මේ candlestick එක ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා බලා ගන්න. එතනදී ඔයගොල්ලොන්ට real imbalances identify කරගන්න පුළුවන්. ඉතින් අපි මාක් කරන gap එකේම නැතුව ඒ කියන්නේ candle body එකේම නැතුව wicks වල පවා මේ fair value gaps තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට free footprint charts බලා ගන්න පුළුවන් websites ඕනනම් comment එකක් දාන්න මම ඔයාලට DM කරන්න. ඊට අමතරව ඔයගොල්ලෝ order flow trading ඉගෙන ගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම DOM chart එක read කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද market එකේ වැටෙන market orders සහ limit orders කියන දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ DOM chart එක analyze කරාට පස්සේ. ඉතින් active traders ඉන්න passive traders ඉන්නවා. market එකේ market orders දාන අය ඉන්නවා, limit orders දාන අය ඉන්නවා. ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත් ඔයගොල්ලන්ට DOM chart එක read කරන එක. ඔයාලට high liquidity තියෙන areas identify කරගන්න පුළුවන් DOM chart එක read කරාට පස්සේ. ඊට අමතරව ඔයගොල්ලෝ delta profile එක read කරන විදිහ ඉගෙන ගන්න ඕන. delta divergences, CVD divergences මෙන්න මේ වගේ දේවල් තියෙනවා ඉගෙන ගන්න. සහ වැදගත්ම දෙයක් තියෙනවා volume profile එක analyze කරන එක. ඉතින් ඔයාලට මේ volume profile එක හරහා පුළුවන් වෙනවා key levels identify කරගන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි order flow trading වල එන key concepts. imbalances, footprint charts, DOM chart එක, absorption, exhaustions, delta profile, volume profile මෙන්න මේ වගේ දේවල්. ඊට අමතරව liquidity heat maps හරහා ඔයාලට liquidity තියෙන areas identify කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයාලට order flow trading වල ඉගෙන ගන්න තියෙන ප්‍රධානම දේවල්. ඊට අමතරව තව ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මට ඒ හැම එකක්ම කතා කරන්න බෑ. ඒ වගේම order flow trading වලදී වැදගත් වෙන footprint charts, ඒ වගේම DOM charts වගේ දේවල්, liquidity heat maps වගේ දේවල් බලන්න දන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාලා ඒ වගේ බලන්න පුළුවන් websites වගේ දේවල් දන්නේ නැත්නම් ඔයාලා comment එකක් දාන්න. මම ඔයාලට DM කරන්නම් footprint charts, ඒ වගේම DOM charts, limit orders තියෙන තැන් බලා ගන්න විදිහ, ඒ වගේම liquidity heat maps, liquidity තියෙන areas identify කරගන්න විදිහ. මෙන්න මේ වගේ දේවල් වලට help වෙන websites මම ඔයාලට list එකක් නැත්නම් ඒ අවශ්‍ය වෙන තොරතුරු ටික මම ඔයාලට DM කරන්නම්. ඔයාලා මේ වීඩියෝ එකට comment එකක් දාන්න. එහෙනම් order flow trading වලට අලුත් අය මේ වීඩියෝ එක බලනවා නම් මම කලින් කතා කරපු concepts ගැන self study කරන්න පටන් ගන්න. ඒ වගේම මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලා comment එකක් දාන්න මම කියලා දෙන්නම්. ඒ වගේම මගේ YouTube channel එකේ මම ගොඩක් දේවල් ඉස්සරහට update කරනවා. මගේ bio එකේ තියෙනවා link එක YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.